පින්වත් මහණෙනි මේ ලෝකෙ මැණික් පහක් පහළ වෙනවා. හයක් නැහැ. පළවෙනි මැණික තමයි මම දැක්ක පොතක ලියලා දෙනවා. මට මතක නෑ කොයි පොතේද කියලා. එයා ඉස්පිරිතාලේ ගිහිල්ලා ඉන්නකොට හැම මොහොතකම මනුස්සකම ඉදිරියෙන් තියාගන්න. මේ ගත කරන තප්පරයක් ඇති මේ සියල්ල අතහැරලා අපිට යන්න. වස්තු සම්භාරයේ ගොඩ ගැහුවට ඔබ දැකලා ඇති සරණමාලි මහා සෑය ළඟට යන ගොඩක් අලුත යාළු වෙච්ච දෙදෙනෙක් ගියොත් මේ සම්බන්ධතාව බිඳෙනවා. පොතක් පිරෙන්න හොද ලිව්වත් සමහරු කතා කරන්නේ අපෙන් වෙච්ච වැරද්ද. මොකද තව කෙනෙක්ගේ හොද කටක් කරලා කියන්නට තරම් අපේ ගොඩක් මිනිස්සු පොහසත් නැහැ. කතරගම දෙවියෝ කියන්නේ එතකොට? කතරගම දෙවියෝ කියන්නේ ඉන්දියාවේ ඉඳලා ආපු සාම කෙනෙක්. අද මැරෙයිද හෙට මැරෙයිද කවුද දන්නේ? මේ ගත කරන තප්පරයක් ඇති මේ හැමදේම දාලා අපිට යන්න. ඒ තරමට මේ ජීවිතේ අවිනිශ්චිතයි. අරයත් එක්ක බුදුදහමේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කරනවා ධනය විනාශ වෙන කාරණා 6ක් පිළිබඳව. අපි ඒවට කියනවා ධන විනාශ මුඛ 6 කියලා. පළවෙනි කාරණේ තමයි මොනවා නැතත් පිළිගන්න දෙයක් වෙන්න තියෙනවා නම් ඒ දේ වෙනවාමයි කියන දේ. දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ ලැබෙනවාමයි. අපි මොන විදිහට ජීවත් වුණත් හරිම ඉක්මනින් කෝප වෙන තරුණයෙක් බුදුන් වහන්සේ ළඟට ආවා. එයා ආවේ හරිම තරහින්. ඇවිත් බුදුන් වහන්සේට බැනවදින්න පටන් ගත්තා. බුදුන් වහන්සේ තමන්ගේ කර්මය අනුම්බාර අරන් තමන්ට වද දෙද්දිනොත් දුවේ පුතේ ඔයා ඉවසන්න. පිරිමියා තමයි කාන්තාවකට ඉන්න ලොකුම හයිය බැඳපු මිනිස්සයා. ඉතින් ඒ නිසා ස්වාමියාට ගරු කිරීම ගැලපෙන්නේ නැති කිසිම තැනක තවත් රැඳෙන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද ගැලපෙන්නේ නැහැ කියලා තේරෙන්නේ එතන ඇත්තටම අපිට ගැලපෙන්නේ නැති හින්දා. අකමැති වුණත් දවසක් එක්තරා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් දුකෙන් ඇහුවා ප්‍රේමය කියන්නේ මෙච්චර දුකක් දෙන දෙයක්ද? ඔන්න එක උපාසකම්ම කෙනෙක් ගියා රුවන්වැලි සෑය ගාවට. දැන් මේ බණ අහලා තියෙන්නේ මොකද්ද? රුවන්වැලි සෑය පැත්තට කකුල් දෙක දැම්මොත් අපායේ යයි කියලා දැන් හැමෝටම නිකන් චතුරාර්ය සත්‍ය වගේ ප්‍රශ්නයක් නේ මස් මාංශ ප්‍රශ්නේ. නේද? නේද? මතක ඇති සීවලී කුමාරයා අවුරුදු 7යි මාස 7යි බණ මඩුවේ ඉන්න කවුරු හරි ඉන්නවද පන්සිල් පද පහම රකින්න? එක ගෑණියෙක්වත් එක මිනිහෙකුතුනි තමන් සංසාරේ හොරකම් කරලා තිබ්බේ නැත්තම් කාගෙන්වත් තමන්ගේ වස්තුව තවත් කෙනෙකුට හොරකම් කරන්න බෑ. දුප්පත් පොහොසත් කුලීන කුලහීන බෙහෙද නොතකා සමසිතින් වඩින භාග්‍යවතුන් වදන කුදු නොදොඩා බිරිඳක් තමන්ගේ දෙමව්පියන් අතහැර දාලා නන්නාඳුරන පරිසරයක වෙනත් නිවසකට වෙනත් පරිසරයකට